තරුණ කඳවුරක් පැවැත්වුණා. ඒ අප්‍රේල් 30 වෙනිදා සිට මැයි 2 වෙනිදා දක්වා මාදම්පේ දුම්මල සූරිය වෛග්‍රෝ කඳවුරු භූමියේදී. ශුද්ධ බයිබලයේ පිලිප්පි පොතේ 3 වන පරිච්ඡේදයේ 12 වන පදයේ සිට 14 වන පදය දක්වා සඳහන් වන පරිදි දිනුම පිණිස දිනුම්පල කරා යන තේමාව යටතේ මෙම කඳවුර පවත්වා තිබුණා. අවුරුදු 15-35 අතර ගම්පා බටහිර පළාතට අයත් සියලුම AOG සභාවට අයත් දේවස්ථානවල සිටින තරුණ තරුණියන් 150ක් පමණ මෙම කඳවුරට සහභාගීව සිටියා. අරමුණක් බලාපොරොත්තුවක් නොමැති තරුණ ජීවිතවලට දෙවිඳුන් තුල ජීවිත ජයග්‍රහණ අත්කර ගැනීමට පන්නරයක් ලබා දීම මෙහි අරමුණයි. දේවගැති ඇලෙක්ස් පෙරේරා, දයන් සෙනවිරත්න සහ සම්පත් බණ්ඩාර ප්‍රධාන දෙසුම් පවත්වා තිබුණු අතර එහිදී ජීවිතයේ ජය ගැනීමට තිබෙන බාධාවන්, ජය ගැනීමට අවශ්‍ය පියවර, ජයගත් බයිබලීය චරිත, ශුද්ධාත්මයන් සමග සම්බන්ධතාවය වර්ධනය සහ ශුද්ධාත්ම මඟ පෙන්වීම යන මාතෘකා ඔස්සේ ජීවිත සාක්ෂි සහිතව පන්නරයක් ලබා දී තිබුණා. දේවගැති දිනේෂ් නෙත්තිසිංහගේ මඟ පෙන්වීමෙන් සහ මූලිකත්වයෙන් ගම්පහ බටහිර පළාත් තරුණ සේවය මේ සඳහා සංවිධාන ශක්තිය ලබා දී තිබුණා. අවසානයේදී තරුණයන් 18 දෙනෙක් වෙත ශුද්ධාත්ම බෞතිස්මයද ලබා දී තිබූ අතර තරුණයින් 20 දෙනෙකු පූර්ණ කාලීන දේව සේවය සඳහා කැපවීමටද තීරණය කළ බව දැනගන්නට ලැබුණා. Assemblies of God ගම්පහ බටහිර පළාත් තරුණ කඳවුර මේ වන විට පවත්වනවා දුම්මල සූරිය වෛග්‍රෝ කඳවුරු භූමිය තුල. අද කඳවුරේ අවසාන දවසේ අවසාන පැය කිහිපය තුළ සිටින්නේ මේ වෙනකම් දෙවියන් වහන්සේගේ බලවත් වූ අනුග්‍රහය තිබුණා, බලවත් වූ කන්නරය තිබුණා, ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව තිබුණා. තරුණයන්ගේ ජීවිත අපි බලාපොරොත්තු වෙනවා අවසාන පැය කිහිපය තුළ දෙවියන් වහන්සේගේ බලවත් වූ ස්පර්ශයක්, ජීවිත ජයග්‍රහණය ලබන්නට දෙවියන් වහන්සේ තරුණ තරුණයන්ව උපවා තබයි කියලා. දෙවියන් වහන්සේ